තේ පරීක්ෂණ ආයතනයේ YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ තේ තවානට සුදුසු පස් තෝරා ගැනීම, ඒ තෝරාගත් පස් දූමකරණය වගේම තවාන්මලු පුරවන කටයුතු ටික හරියටම කොහොමද කරගන්නේ කියලා. තේ තවානේ පැළවල සාර්ථක බව රඳා පවතින ප්‍රධාන සාධකයක් තමයි අපි තවාන සඳහා තෝරාගන්න පසේ වයනය, එහෙමත් නැත්නම් වැලි, රොන්මඩ සහ මැටි අතර අනුපාතය. ඒ වගේම අපි තෝරාගන්න පසේ ආම්ලිකතාව, එහෙමත් නැත්නම් pH අගය සුදුසු පරාසය තිබීම වගේම පාංශු දූම කරන කටයුතු ටිකත් නිවැරදිව කරගන්න එය ඉතාම වැදගත්. අපි මුලින්ම බලමු තේ තවානකට සුදුසු පසක් තෝරාගන්නේ කොහොමද කියලා. තවාන් මළු තුළ අවශ්‍ය ජලය රඳවා ගන්න මැටි සහ රොන්මඩ වගේ කොටස් වගේම වැඩිපුර ජලය බැහැලා යන එක පහසු වෙන්න වැලික් තියෙන ලෝම කොසක් තමයි තේ තවානකට වඩාත්ම සුදුසු වෙන්නේ. හරියටම කියනවා නම් වැලිමය ලෝම පසක්. මේ වගේ පසක් මදින් ගුලි කර ගන්න පුළුවන් වගේම ඒ පස්ගුලිය බිමට අතහරිනකොට පහසුවෙන්ම විසිරිලා යනවා. මේ සරල ක්‍රමය පාවිච්චි කරලා අපිට තේ තවානකට සුදුසු පසක් පහසුවෙන්ම අඳුන ගන්න පුළුවන්. සාමාන්‍ය මානා ගෝතමාලා වැවුණු ඉඩම්වල පස් තවානකට වඩාත්ම සුදුසුයි. මැටි වැඩි පස්වල වතුර රැඳන එක වගේම තදගතියත් වැඩි නිසා තේ පැළ ඒ මුල් වැඩීමට බාධාවක් වෙන්න පුළුවන්. එවැනි පසක් තෝරාගත්තොත් මුල් වෙනුවට ගැටති සෑදෙන්න පුළුවන්. ඒ වගේම සරු පසක් තෝරාගත්තොත් මුල්වල පැතිරීම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා සරු බවින් අඩු පසක් තමයි හොඳම. ඒ වගේම තෝරාගන්න පසේ pH අගය 4.5ත් 5.5ත් අතර අගයක් වෙන්න ඕනේ. මොකද තේ ගස ප්‍රිය කරන්නේ ආම්ලික පසක්. pH අගය 5ට ආසන්න අගයක් තියෙන පසක් තමයි රිකිලිවල මුල් හට ගැනීම වගේම වර්ධනයට වඩාත්ම සුදුසු වන්නේ. ඉතින් තවානට ගන්න පස්වල සාම්පලයක් පරීක්ෂා කරගෙන ඒ පස්වල pH අගය තවානට සුදුසුද නැද්ද කියලා නිගමනය කරන්න පුළුවන්. තේ පරීක්ෂණ ආයතනයේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වලින් වගේම කුඩා තේවත්තු සංවර්ධන අධිකාරියේ කාර්යාල වලින්ද මේ පරීක්ෂාව කරගන්න පුළුවන්. ඒ විදියට තෝරාගත්ත පස්වල තියෙන ගල් බොරළු ඉවත් කරන්න නොම්බර 4 දැලකින් පස් ටික හලා ගන්නත් අමතක කරන්න එපා. අපි තේ වගා කරන ප්‍රදේශ බොහොමයකම පස්වල වටපණුවන් ඉන්නවා. මේ වටපණුවන්ගෙන් තේ පැළවලට බරපතල හානි වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ වටපණුවන් මර්ධනය කරන්න ඕනේ. ඉතින් අපි ඊළඟට බලමු කොහොමද මේ තවානට තෝරාගත්ත පස් ටික හරියටම දූමකරණය කරගන්නේ කියලා. තවාන් පස් දූමකරණයට අපිට මෙතම් සෝඩියම් කියන රසායනිකය පාවිච්චි කරන්න පුළුවන්. මෙතනදී හලාගත්ත පස් කියව් එකකට, එහෙමත් නැත්නම් අඩි 20ක් දිග, අඩි 5ක් පළල හා අඩියක් උස පාත්තියක් විදියට සකස් කරගත්ත පස් ගොඩකට මෙතම් සෝඩියම් මිලිලීටර් 800ක්, එහෙමත් නැත්නම් මිලිලීටර් 400 බෝතල් දෙකක් ප්‍රමාණවත්. දූමකරණයට සති දෙකකට විතර කලින් පස් ටික සකස් කරගෙන වතුරෙන් හොඳට තෙමලා තිබ්බොත් අපි දූමකරණය කරන දවස ලං වෙද්දී අඩපණ වෙලා හිටපු අටපණුවන් දිලීර වගේම බැක්ටීරියාත් සක්‍රිය වෙලා වල් පැලෑටිවල බීජ පැලවීමත් උත්තේජනය වෙන නිසා දූමකරණ ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව වැඩි කර ගන්න පුළුවන්. දූමකරණය කරද්දී මෙතම් සෝඩියම් බෝතල්වල මූඩි විවෘත කරන්නේ නැතුව මූඩියේ කුඩා සිදුරු කීපයක් හදලා මේ දියරය පස් මතුපිට ඒකාකාරව විසිරී යන විදිහට ඉසින්න ඕනි. ඊට පස්සේ මේවා පස් එක්ක හොඳට කලවම් කරලා වතුරෙන් හොඳට තෙමලා ඝනකම ගේජ් 500ක පොලිතීන් එකක් භාවිතා කරලා හොඳට සීල් කරන්න. මේ විදියට සතියක් තියෙන්න හැරලා 8 වෙනි දවසේ පොලිතීන් එක ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ දවසේ, එහෙමත් නැත්නම් දූමකරණය කරලා 9 වෙනි දවසේ පළමු වතාවට මේ පස් ගොඩ කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ 12 වෙනි දවසේ වගේම 15 වෙනි දවසේ පස් ටික හොඳට කලවම් කළාම වැඩිපුර තිබුණ රසායනිකත් ඉවත් වෙලා වටපණුවන් වගේම වෙනත් අහිතකර ශුද්ධ ජීවීනුත් විනාශ වෙලා තවානට භාවිතා කරන්න සුදුසු විදියට පස සකස් කරගන්න පුළුවන්. මේ විදියට සකස් කරගත්ත පස් දූමකරණයෙන් පස්සේ 22 වෙනි දවසේ තමයි
තවාන් මලු පුරවන්න භාවිතා කරන්නේ. අපි ඊළඟට බලමු තවාන් මලු පුරවගන්නේ කොහොමද කියලා. තවාන් මලු සකස් කර ගද්දී ඝනකම ගේජ් 150ක් සහ පළල අඟල් 5ක් හරි 4ක් හරි වෙන පොලිතින් මලු භාවිතා කරලා අවම අඟල් 7ක්වත් උසට තවාන් මලු කපා ගන්න ඕනේ. මේ මළුවල පහළ කෙළවර විවෘතව තියලා පහළ කොටසේ සිදුරු 20ක් 30ක් විදගන්න එක තවාන් මළුවල වැඩිපුර ජලය බැහැලා යන එක පහසු කරනවා. තවාන් මළුවල පස් පුරවද්දී මුලින්ම පොලිතීන් මල්ල විවෘත කරලා දෙකට නවලා ක්‍රමයෙන් පස් පුරවන එක තමයි වඩාත්ම පහසු. පස් පුරවද්දී තවාන් මල්ලේ මැද ඉඳලා දෙපැත්තට තමයි පස් තල්ලු කරන්නේ. එහෙම කරන්නේ මැද කොටසේ පස් තද නොවෙන්න. මොකද එහෙම වුණොත් පස තද වෙලා පැලවල මුල් ඇදීමට බාධා වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි පස් ටික නියම ප්‍රමාණයට තද වෙන්නත් වාසිදුරු නැති වෙන විදිහටත් පුරව ගන්න ඕනේ. මේ විදියට පුරවාගත්ත තවාන් මලු බීවලකට තවාන් පාත්තිවල අසුර ගන්න ඕනේ. ඊට පස්සේ මේ තවාන් මළුවලට දවස ගානේම මල් බාල්දියකින් වතුර දැම්මම සතියක් දෙකක් විතර යද්දී පස් ටික හොඳට තැම්පත් වෙනවා. එතකොට ඊට උඩින් තවත් පස් ටිකක් දාලා තද කරගෙන අපිට පුළුවන් මේ තවාන් මළුවල රිකිලි හටගන්න එක ආරම්භ කරන්න. තේ තවානට සුදුසු රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම වගේම රිකිලි සිටුවීම ගැන අපි වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. තේවගව්ව පිළිබඳ ඔබට පැන නගින ඕනෑම තාක්ෂණික ගැටලුවක් සම්බන්ධයෙන් තේ පර්යේෂණ ආයතනයේ ඇමතුම් මධ්‍යස්ථානයේ තිරේ දිස්වන අංකයට ඇමතීමෙන් ඔබට උපදෙස් ලබා ගන්නත් පුළුවන්. අපි මෙවැනිම වැඩසටහනකින් නැවත හමුවෙමු.